රාත්‍රී 7ට ඉන්දු පාකිස්තාන තරඟ ආරම්භ වෙනවා ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ. ඒ නිසා මෙම ක්‍රීඩාංගණයේ සියලුම දොරටු පැය 15ට එහෙම නැත්නම් දහවල් 3ට මහජනතාව සඳහා විවෘත වන බව අපි නැවතත් මතක් කරනවා. ඒ වගේම සංවිධායක මණ්ඩලය විසින් මේට අදාළ සියලුම ටිකට්පත් විකිණී ඇති බව පැවසෙනවා. විශේෂයෙන් ටිකට්පත් ලබා ගන්නට නොහැකි වූ ක්‍රීඩාලෝලේ ටිකට්පත් ලබා ගැනීමේ අරමුණින් මේ ක්‍රීඩාංගණයට සැරිසරන්න එපයි කියන පණිවිඩය තාමත්ම අවධාරයෙන් අපි මහජනතාවට මතක් කරනවා. ක්‍රීඩාංගණය තුළට කිසිදු ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල් රැගෙන යාමට නොහැකි බව ඔබගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා ක්‍රීඩාංගණය තුළ සියලුම පහසුකම් සලසා ඇති බව නැවතත් මතක් කරනවා. ඒ වගේම කිසිදු අයෙකු බීමත්ව ඒ වගේම කලහකාරී ලෙස එහෙම නැත්නම් අශෝභන ලෙස හැසිරෙනවා නම් ඔවුන්ට විරුද්ධව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බව ඉතාමත්ම අවධාරණයෙන් අපි මතක් කරලා දෙන්න. විශේෂයෙන් ක්‍රීඩා භූමිය තුළට විශාල ගමන් මළු අපි කියන බෑක්පැක්ස් කියලා. එහෙම නැත්නම් හෙල්මට්, ජැකට්ස්, ඒ වගේම මත්පැන්, ඒ වගේම සංගීත භාණ්ඩ කිසිවක් ක්‍රීඩා භූමිය තුළට අරන් එන්නට ඔබට හැකියාවක් නැහැ. ඒ වගේම ඔබ දන්නවා ඩ්‍රෝන් උපකරණ සමහර අවස්ථාවදී මුවහත් කරන ලද පිහි ඉලෙක්ට්‍රොනික අයිතමයන් ඔබට කිසිදු අවස්ථාවකදී මේවා ඇතුළට අරන් එන්නට හැකියාවක් නැහැ. අහන පාවිච්චි කරන්නට අපි පණිවිඩයක් දෙනවා. කෙත්තාරාම මාවත හන්දියෙන් සහ විල්සන් පෙරරා මාවතෙන් බ්‍රිටෝ බබාපුල්ලේ හන්දියෙන් කිසිදු වාහනයකට ඇතුළත් වන්නට බැහැ. කෙසේ නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නිකුත් කරපු අවසර පත්‍රයක් මත මෙම හන්දි දෙකෙන් ඇතුළත් විය හැකි. විශේෂයෙන් වින්සන් පෙරරා මාවත ග්‍රෑන්ඩ් පාස් පාර බ්‍රිටෝ බබාපුල්ලේ කොළඹ පෙදෙස හන්දියෙන් බබාපුල්ලේ දෙසට ඇතුල් වෙන පාර අපි සීමා කරලා තියෙනවා.